ඉතින් guys අද part 2 play කරනවා the butterfly game එකේ. ඉතින් part 1 එකේ අන්තිමට අපි මේ මෙතන තියෙන පල්ලේ අර VHS play එකෙන් මේ අර tape එක play කරලා අන්තිමට එතන ක්‍රුමීන්ට මූණ දීලා ලොකු ප්‍රශ්නයක් වුණා. කොහොම හරි ඉතින් අපි ඊට පස්සේ මෙන්න මේ ලයිලාගේ ඔෆිස් රූම් එකේ අතුරු හොයාගෙන මෙතෙන්ට ආවා. ඉතින් එතනින් තමයි part 2 උනේ. ඉතින් අද play කරලා බලමු එතනින් ඉස්සරහට මම මෙතෙන්ට නම් play කරලා තියෙන්නේ. ඉතින් බලමු ඔෆිස් රූම් එකට ගිහිල්ලා. තියෙනවා මෙතන කියවන්න it's Leila's diary. යාළගේ මේ ජීවිත කතාවම මුළු ෆුල් ස්ටෝරියම මේ මම හිතන්නේ මෙතන තියෙනවා. ඉතින් මේ මෙතන තියෙනවා අර සෑන්ඩ්විච් එක කාපු නැති ඒකේ අවුලටත් එතකොට එළියලා තියන්නේ අද දවසේ ඩයරි ලියපු ටික තමයි අපි අන්තිමට කිව්වේ. සෑන්ඩ්විච් එක කන්නුනේ නැහැ, කන්න බෑ කියලා එයාගේ උන් නිසා. ඉතින් මේක කියලා දෙනවා මේ රෑට මෙයාගේ මේ ඇඟ නිකන් අර කෑලි වලට ඉරනවා වගේ කියලා. රෑ වුණා ගායි කළුවරුනේ එකයි මට තිරි ලාර්වා නැද්ද කියන්නේ ගයිස් නෑ යා කියන්නේ මෙට්ට පිටින් නෑ ගයිස්. අපි මොකද්ද කරන්න ඕනේ? මේක අරින්න පුළුවන්ද කියන්නේ? කලොක් බට්ටසිරි පල්ලෙ බුණා ගයිස්. අයියේ පිනුකෝ අයියේ තොරැල්ල ගයිස් මං මාරලා ඇත්තේ ඇසිරි ගයි හෝලි මූලි මට්ටසිරි ගයි මූට ඔලුවක් අයි කළා මේ බල්ලගේ ඔලුව අයි කළා තින්නේ ගයිස්. හෝලි මූලි මට්ටසිරි සෑන්ඩ්විච් එකත් කාලා ගයිස්. මේ කොලයක් තියෙනවා. it's a note thank you so much I love it for the 3D glow. මේ අර keypad first the hover hands current මේ දැන් වෙලා second how often I shall be fit ගොරෝන කාපු වෙලාව උච්චාරයක් එකට හිටියා. ඒ වගේ නිකන් අහලා තියෙන මට නිකන් මතක විදියට ඉතින් කරන්ට් ටයිම් එක කරන්ට් හවර් එක කාලා තිබ්බනේ. අපි දැන් පැය කී අපි වෙලාව දැන් කීයද කියලා බලමු ඉස්සෙල්ලා. කරන්ට් හවර් හෝලි මෝලි ගයි හෝලි මෝලි කුණු ඉතින් මේකේ මේ අතරම මේ ගේම් එකේ මේ මොකද කියන්නේ උන්ට මේ කුමි සත්තු ගැන තමයි වැඩි හරියක් කරේ සීන් එක තියෙන්නේ. දොරවම් අර කුමි සත්තු සම්මනල්ලු ඊට පස්සේ මකුණු ඒ වගේ සත්තු ගොඩක් ඉන්නවා මේකේ මේ සීන් එකේ. වාහනේනෝ ගණන් ගන්න ඉබා. ඉතින් වෙලාව 1යි ද කියන්නේ මේ ඉතින් එක පැයනේ. ඔව් එකේ කයි හරි එක මෙතනින් නෙමෙයි
ඉතින් ඕ කරන්ට් ටයිම් එක හවර්ස් විදිහටනේ අහලා තිබ්බේ. එතකොට අවයන්ස් කරන්ට් අපි 1 කියලා දාලා මෙතෙන්ට ගිහිල්ලා කොහෙද 1යි. ඉතින් මට මතකයි මේ ෆොටෝ එක මේ මොනාලිසාගේ හිස්ටරි මොකක් හරි මේ දෙන්නගේ මේ නියලි ගවා තිබ්බ විස්තරයක් 2 years the unit says ඉතින් අවුරුදු දෙකක කියලා තියෙනවා ඉන්දිපා රැවලා දින්නේ ඉතින් මෙතෙන්ට ඉතින් මං හිතනවා මෙන්න මේක තමයි අපිට හොයාගන්න තියෙන්නේ මේකත් හරි කියලා මං හිතනවා ඉතින් මෙතන how often I shall be fed කෑ මොකක් හරි කන කතාවක් ගෙනාන්නේ ගයි හරි මට ඊට වඩා ලේසියටම මතක් වුණා ගයි කොහොම මේ බෝලින් අපිට කරන්න තියෙන්නේ ඇරුන්නේ අම්මා උත්තර දුන්නයි ඉස්සර දුරේ අතුරු ගත්තා මට ගයිස් මේකේ සවුන්ඩ් වැඩි කරන්න බලන්න ගයිස් කන්නට නිකන් එහෙම වගේ මං හිතුවා ඇත්තටම අපි මේ ගීන් සද්දයක් ආවේ කියලා දොර ඇරලා Initially join together in stunning Leila dana එක්සකුරෙන් තියන්නේ කාගේ නමද මෙතන යන්නේ guys චුට්ටක් මොට්ටක් ලැබුණානේ ස්පොටි නේද මුගිනම් මට සිරි ගායි මොකක් කරින්නවද තුන කියන්නේ ගයිස් මෑන් ක්වීන් ඉන්නවා පරිගියක් දෙනවා inside it you find small broken handle you take it මේ මගේ යාළුවෙක්ද උගේ ගයිස් මට මේ විස්තරේ කියා දෙන්නේ මම තමයි මට මුත් කිනන ඇපල්ලියක් කාලා කොහෙද යන්නේ මේ අයිනදී ඉස්සරහට අංගයි කොහෙන් ගියත් උඩ මේ යන්න බෑ උඹට මේ මෑන් ක්වීන්ලා ගොඩක් ඉන්නවා ගයිස් ඉතින් මෙතන දාලා තියෙනවා මේ අන්තිම දවසේ අන්තිම රෑ ලියපු නෝට්ටක් කියලා ඒක දවසක් හරි ගයිස් මෙතන මේ කියන්නේ මේ ලේයිලා කැමති නැල්ලු මෙවට මේ මෑන් ක්වීන්ලට ලේයිලා කැමති නැල්ලු මේ මාත් කැමති නෑ ඒනොට මම තමයි මේවා හදලා තින්නේ ලී වලි මම වැඩට ගියාම ලේයිලා ගෙදර තනියලු ඉන්නේ ඉතින් ගෙදර ඉද්දි ලේයිලා කියනවා මෙයාට නිකන් මේවට ඇත්තට පණ තියනවා වගේ දැනෙනවා කියලා එයාට මෙයාට යනවලු තියෙන තරනේ මේ තියෙන්නේ කියලා කියනවා ඉතින් ඒක ඇත්ත ගයිස් හරි ගයිස් මෙතන කීයක් මට දෙනවා අන්න මම කොහෙද යන්නේ මේරෙන් මෙන්න ආයෙත් පල්ලම දඩු පාතයා
දන්නේ නැහැ guys කොයිද යන්නේ කියලා. හැබැයි මං යනවා. fence gate key. මොන gate එකක්ද මේ? guys එක පල්ලම මැද්දෙන් යංගයි. guys ලීලා මෙතන ඉන්නේ මේ කද්ද කැලේ මූකලානේ. මෙයාට බඩගිනිලු. මගුලක්ද මේ පුප්පා. ඉතින් යතුරක් දුන්නා guys. kitchen storm key එක ඉතින් කුස්සිය තියෙන මේ පැත්තේ. මේක ඇතුළේ නෑනේ. ඒකට කියන්නේ ඒක ඇරලාද නේද? මේක ඇරලාද කියන්නේ? ඇරලා කියන්නේ බ්ලොක් කරලා නේ තිබෙන්නේ. මම මේ කැරිය මතක නෑ guys. මෙන්න මේක අතර මම හිතන්නේ හරි මේක වහමුද? මේක වහමුද? ඒක කියලා දිනු දුර ගන්න පාරේ බෑ. it's strength හරි මේකට තමයි කැම එක තිබිලා තියෙන්නේ. හරි මම ඒක ගත්තා. what the fuck? holy moly man queen. මට සී ලාඩ අද්දක් දැම්මේ නැත්තේ heart attack වෙනව නැත්තම්. මේක වහන්න බැරි කියන්නේ guys. නෑ guys මට සිරියස් දෙවරුණා. ජනිච්ච කරගෙන යන්න අපි ගිහිල්ලා guys අනිච්ච දුතුනට කන්න දෙන්න යන්න ඕනේ. නෝසක්කි මූ විතර නෑ. මේ හැදුනේ නැතුවද කොහොමද? ඔව් ඒක කෑවා ඉස්පිට තව ගේන්නලු බෙහෙත් 3F කීයක දුන්නා. ඉතින් මේ කීයක මම හිතන්නේ මේක ඔෆිස් කීයකනේ. මේකට වෙන්නේ නැද්ද? ඒක තමයි guys. අම්මට දෙවි. ඕකෝනේ බැරි කරන්න. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ අලුත් ප්ලේස් එක හරි ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ විදිහටම තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එච්චරයි වෙන වෙනසක් නැහැ. lock cup lock guys. අනේ කැරියා not
එකක් තියෙනවා. guys මේ ලීලා වෙනුවට නිකන් මේ මෑන් ක්වීන්ලා හදනවා කියලා මේ වගේ සින්නක් තමයි මේ නෝට් දකිද්දි මට හිතෙන්නේ. මේ මේ යතුරුත් තියෙනවා බිස්කට් එකක් වගේ. දැන් නම් මෑන් ක්වීන් එන්න වෙලාව හරි වගේ හිතෙනවා. අයියේ මේක යතුරුද? මේක තමයි. Bikinnya betia tiwinna dia harida no Flaylas medicine ඔක්කොම ගත්තා. this VHS tape එක ආයි දිනවා spotty you take it හරි ගත්තා. Mata sih guys. Boleh guys. Leila kaya guys. Leila මොකක්ද නේ? නෑ සත්‍යන්නේ guys. අපි අන්න ටක් ගාලා වෙච්ච ස්ටෙප් එක. ෆේස් කැම් එකක් තිබ්බනම් මාව කරන්න යන්න ඕනේ. ඕනි මන් නෑ guys. ඒ වුණාට මන් දන්නේ nothing happen. මුකුත් වෙන්නේ නැල්ලු. Oh, පටදී. Man queen udella. Is this it's your wooden man queen. It hold two piano key in the bloody mouth. You take them, හරි ඉතින් පියානෝ එකක් තිබ්බි උඩ. ඒකේ කැලියම් මුගාව තිබ්බලු guys. මම දන්නේ නැහැ. ඉතින් ප්ලේ වෙන්න දෙයක් නැහැ. විතක් කළා ලීලා ගාවට. කී ඉතින් guys game එක ඇත්තටම මාර sadness story එකක් තියෙන game එක. romantic help please it's too much. ඉතින් මේ ඇත්තටම මේ ලීලා කියන එක කරා ඉන්නේ පුදුම වේදනාවකින්. මොකද්ද මේ? මේ ලීලාද? guys මේ ලීලා I lied. It has never gotten better. කවදාවත් ඒක හොඳ වුණේ නැල්ලු. holy moly guys මේක මෙයාට මේ තවත් දරාගෙන නම් ඉන්න බැරිලු. මේක මහා දරුණු වේදනාවක්ලු. guys මෙයා මං හිතන්නේ මේ ගීතෙන් සමුගන්න හදන Leila doesn't respond anymore. Leila doesn't respond anymore. මේ කතා කර හිටියල් දැන් සද්දයක් වන්න නැල්ලු ලීලාගේ. holy moly guys. මේ මොකක්ද මේ? It's blood. Leila has been hitting her head against the ඉතින් මෙයාගේ වේදනාව නිසා තමයි ඔක්කොම. මෙයා ඉතින් මේ ඔළුව ගහවත්තු තැනක් මෙතන. ඉතින් මන් දන්නේ මේ ලීලා
පියනුට අපි යන්න ඕනේ පියානෝ එක. මම යන්නේ පියානෝ ගාවට යන්න ඕනේ. කොතනින්ද අපි ගියේ මෙතනින් නේද? ඔයෝ ඒක තමයි ප්‍රශ්නේ. හැමතිස්සෙම ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් guys ගේම් එක තාම ඉවර නෑ. මේ දොර අරින්නත් ඕනේ අපි. ඒක දෙන්නද අදිනවා it's clocky for the door in the foot of Leila's clock you take it ඉතින් මං හිතන්නේ දැන් මම යන්න ඕනේ කියලා දන්නවා අපි ආපහු යන්න ඕනේ Leila කාමරේට අපි මේක නිකම්ම ගහලා මට සීරි Leila නෑ guys ඉතින් guys ඇත්තටම මේ ගේම් එක හොරර් ගේම් එකක් වුණාට මේකේ තියෙන්නේ මේ මාරම ස්ටෝරි එකක් දෙන්නෙක්ගේ ආදර කතාවක් තියෙන්නේ තාම සුබ්බාදී විදියට අවසන් වෙන ගේම් එක it's a hidden note you wrote is titled confession පාපුච්චාරණයක් කියලා I couldn't bring myself to tell you there never was a cure the doctor haven't seen anything like this before ඉතින් guys දැන් ගේම් එකේ අන්තිම හරිය මම හිතන්නේ යන්නේ ගේම් එකේ මොකද්ද වෙන්නේ කියන එක මම දැන් හොඳටම දන්නවා මේ ලීලා කියන්නේ ડોක්ටර් කෙනෙක්ටවත් හොයාගන්න බැරි වෙච්ච ලෙඩක් හැදිච්ච ගෑනු ළමයි ඉතින් මේ ලෙඩේ ඇත්තටම ඒ තරම් පිළිකුල් කියලා තමයි තියෙන්නේ ඉතින් මං හිතන විදිහට මේ ලීලා දැනගෙන හිටියේ නැතත් මෙයා දැනගෙන ඉඳලා තියෙනවා මේ ප්ලේ කරන කැරක්ටර් එක දැනගෙන ඉඳලා තියෙනවා මේ ලෙඩේට බෙහෙතක් නැහැ කියන එක ලීලා දැනගෙන ඉඳලා තියෙනවා ලෙඩේ එන්නෙන්නම හොඳ තත්ත්වෙට නෙමෙයි යන්නේ එන්නෙන්නම නරකතර හැරෙන්නේ කියලා. ඉතින් මේ මේකට සම්බන්ධ වෙන්නේ මෑන් ක්වින්ලා කිව්ව මම මේ වැරදියට නම කියන්නේ මම දන්නවා. ඉතින් ගණන් ගන්න එපා. මේ ලී පිළිම මේකට සම්බන්ධ වෙන්නේ මේ ලීලාගේ තනියම කන්න ලීලා නැති වුණාට පස්සෙත් ලීලාත් එක්කම ඉන්නවා කියලා හිතා ගන්න ඉමේජිනේට් කරගන්න තමයි මූ මේ පිස්සුවක් නරන්නේ මේ විදිහට ලී කපලා. ඉතින් ඒකෙන් මම හිතාගන්නේ ලීලාත් එක්ක ඉන්නවා වගේම ඉන්නේ. තමයි ප්‍රශ්නේ. දොර වදිනවා මූණේ කොයි වෙලේ. මට තිරි. යකෝ මේකද? යකෝ මේකයි. යකෝ හරි මෙතනින් guys මම හිතනවා මෙතනින් ගේම් එක ඉවර වෙයි කියලා. I'm beautiful, I'm free. ඉතින් guys දෙකක් වුණාට එතන තියෙන ලොකු තේරුමක්. එතන තියෙන්නේ අර මත්තසි ගේම් එකත් ලැක්කෙනවා ලේ වර්ෂාවක් මේ අම්මට සිරි ඉතින් guys මේ මං හිතන්නේ ලීලා the butterfly game එකේ අවසානයේ ඉතින් පට්ටම ස්ටෝරි එකක් තියෙන්නේ ග්‍රැෆික් හරියට නැති වුණාට ඉතින් ඩෙවලොපර්ස්ලා මේක අමුතුම ස්ටෝරි එකක් දාලා අමුතුම රසයකට ගේම් එක ඩෙවලොප් කරලා තිනවා
ඇත්තටම ස්ටෝරි එක ලස්සනයි. ඒ වගේමයි කතාවේ අවසානයේත් නිකන් අර සෑඩ්නස් එකකින් තමයි ඉවර කරන්නේ. අර පියාඹල යන්නේ මං හිතනවා ඒ ලෙයිලා තමයි. ඉතින් ගේම් එක ඇත්තටම හොඳයි. ඉතින් තවත් මේ වගේ ගේම් ප්ලේ බලන්න channel එක subscribe කරලා තියාගන්න. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් bye bye.